ආත්මික සේවය තුළින් මනුෂ්‍යයන්ට ස්වර්ගික සුව සහ ස්වර්ගික ජය අත්පත් කර දීමේ මාර්ග සේවය එක්තරා පොළොවේ මිනිසෙක් විසින් ආරම්භ කළේ 2011 වසරේදීය. එය ස්වර්ගික දර්ශනයක් පොළොවේ යථාර්ථයක් කිරීමේ දේව සැලැස්ම ඉෂ්ට කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එය නමින් ක්‍රයිස්ට් ගොස්පල් චර්ච් සංවිධානය නොයසේ නම් CGC සංවිධානය නමින් ආරම්භ වන්නට විය. එදා ආරම්භ වුණු මෙම දේව සැලැස්ම අද වන විට ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාවටද දේශයෙන් එපිට ඇමරිකාව, ඉතාලිය, ප්‍රංශය, කැනඩාව වැනි යුරෝපා රටවලද, ඩුබායි, ඕමාන්, චීනය, හොංකොං වැනි ආසියාතික රටවලද ව්‍යාප්ත වී මනුෂ්‍යයාට සේවය කරමින් පරම අභිලාෂය සිද්ධ කරමින් පවතී. මෙලෙස මනුෂ්‍යයන්ට සේවය කරමින් මනුෂ්‍ය සුවය, ජය අත්පත් කර දීමට දිවා රෑ නොබලා කුසට නිසි ආහාරක් නොලබමින් සේවය කරන මේ උත්තරීතර මානව හිතවාදියා කවුද? බොහෝ දේවගැති W.A.D. කිංස්ලි නම් වූ දේශයට හිතැති මානව හිතවාදී ආත්මික නායකයා වේ. එනිසාම සමාජය යහමගට ගැනීමේ උදාරතර සංකල්පය නිසා දේවදාස දාසීන් පුහුණු කරමින් දේව ධර්ම අධ්‍යාපන ආයතන 4ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල තුළ දැනට දේව ධර්ම විද්‍යාල 2ක් ආරම්භ කරමින් එහි පුහුණුව ලබන දරුවන්ගේ සියලු අවශ්‍යතාවයන් ඉෂ්ට කරමින් එනම් කෑම, බීම, නවාතැන් පහසුකම්, අධ්‍යාපනයට යන වියදම් යන සියල්ල නොමිලේ සිද්ධ කරමින් උගත් ගුරුවරුන්ට වැටුප් ගෙවමින් නොමිලේම පුහුණු කරමින් දේවදාස දාසීන් විශාල ප්‍රමාණයක් අද දේශයේද දේශෙන් එපිටද සේවය කරමින් සමාජ සත්කාරයට දායක වී තිබේ. එලෙසම අසරණ රැකවරණයක් නැති මව්වරුන්ට සෙනෙහබර පුතෙකුගේ ප්‍රේමයේ පියාපත් වලින් ඒ මව්වරුන් රැකගනිමින් කන්නට බොන්නට මෙන්ම වෛද්‍ය ප්‍රතිකාරද ලබා දෙමින් ඇඳුම් පැළඳුම් අවශ්‍යතා ඉටු කරමින් ඉතා සුරක්ෂිත රැකවරණයක් ඇති පුහුණු පාලිකාවන්ගේ ආදරය සෙනෙහස ලබා දෙමින් උතුරා යන මානව හිතවාදී ගුණය සෙනෙහසේ අපේ ගෙදර නම් වූ සමාජ සත්කාරක වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ වගේම සතියක් ඇතුළත දේශය පුරා සෙනග 5000කට 6000කට අතර විශාල සෙනගක් ආත්මික රැකවරණය පතා CGC සංවිධානය වෙත පැමිණේ. මෙලෙස බොහෝ ඇදහිලිවතුන් අප සංවිධානය වෙත පැමිණෙන්නේ බොහෝ දුර පළාත්වල සිටය. එම පැමිණීමේදී ඇතිවන අධික වියදම ගැන සිතු මෙම උදාරතර මිනිසා දින 4ක් පුරාවට දිවා රෑ නොබලා එන මනුෂ්‍යයන්ගේ කුසගිනි නිවීමට ප්‍රණීත ආහාර වේලක් දෙන්නට තීරණය කළේ ආත්මික සේවය මෙන්ම කුසට ආහාරද අවශ්‍ය බව කල්පනා කළ නිසාවෙනි. එම ආහාරවලට ප්‍රමාණයක් නැත. තමන්ට අවශ්‍ය පරිදි කෑම ලබා ගැනීමෙන් පසු තම නිවසේ සිටින්නා වූ අනිත් අයටද කෑම අරගෙන යාමේ කෑම රැගෙන යාමේ වැඩපිළිවෙලක්ද මෙම සංවිධානය තුල ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ විතරක්ද නෙවේ. තම ආත්මික සේවය නොලබන ප්‍රදේශයේ ඕනෑම වැසියෙකුට පැමිණ තමන්ට රිසි පරිදි ආහාර අනුභව කොට තමන්ගේ නිවෙස්වලටද රැගෙන යාමට මෙම ආත්මික මානව හිතවාදී නායකයා උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව කුසට ආහාරක් නැති ඕනෑම කෙනෙකුට පැමිණ නොමිලේ තම බඩ පුරවා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව CGC සංවිධානය තුළින් කරන්නා වූ සත්කාරය කියා පාමින් සිටි. මෙලෙස කරන්නා වූ පරාර්ථකාමී සේවාවල ඊළඟ පියවර කුමක්ද? CGC හොස්පිටල් නම් අංග සම්පූර්ණ උසස් ප්‍රමිතියෙන් යුත් අත්දැකීම් බහුල වෛද්‍ය උපදේශනයේ හා අති නවීන වෛද්‍ය උපකරණ වලින් යුත් අනර්ඝ රෝහලක් ඉදිකිරීමයි. පෞද්ගලික රෝහල් ගණනාවක් ඇති මේ රටේ තවත් පෞද්ගලික රෝහලක් ආරම්භ කිරීමේ විශේෂත්වය මොකක්ද? මෙය තවත් එක් පෞද්ගලික රෝහලක් නොවන බව අපි අවධාරණයෙන් මතක් කරමු. අද මේ වන විට වකුගඩු රෝගීන් කී දෙනෙකු මුදල් නොමැතිව අසරණ වී තම ලේ මාරු කර ගැනීමට නොහැකිව පෞද්ගලික රෝහල් වල ඇති අධික මිල දරාගත නොහැකිව රජයේ රෝහල් වල පොරොත්තු ලේඛනය තුල සිරවෙමින් බලාපොරොත්තුවක් නැතිව තම ජීවිතය මරණයට බාර දී තිබෙනවාද? ඒ වගේම හෘද සැත්කම් කර ගැනීමට නොහැකිව මුදල් නොමැතිව අන්ත අසරණ භාවයට පත්වෙමින් ජීවිත කීයක් නම් රජයේ රෝහල් වල පොරොත්තු ලේඛනයට එකතු වී තම ජීවිත උගසට තබමින් මැරි ජීවත් වෙනවාද? අන්න ඒ අය සඳහා නොමිලේම කිසිදු මුදලක් නොමැතිව ලේ මාරු කර ගැනීමට හා හෘද රෝග සැත්කම් නොමිලේ කිසිදු මුදලක් අයකර නොගෙන ප්‍රතිකාර ලබාගෙන තම ජීවිතයේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට CGC සංවිධානයේ CGC හොස්පිටල් නම් වූ සමාජ මෙහෙයුම දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. අන්ත අසරණ වූ ජීවිතවලට බලාපොරොත්තුවේ එළිය දල්වමින් ඔවුන්ගේ ජීවිත ආලෝකය කරාගෙන යෑමේ පරම පිවිතුරු සංකල්පනාව CGC සංවිධානයේ මූලික පරමාර්ථය වේ. ආත්මික සේවය තුලින් මෙන්ම සමාජ මෙහෙවර තුලින්ද තම උපන් දේශයට යුතුයකම ඉටු කිරීමේ පරාර්ථකාමී සේවයේ දිගු ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස CGC හොස්පිටල් නමින් ආරම්භ කළ බව ආඩම්බරයෙන් සනිටුහන් කරමු. මේ මහා උතුම් සේවාවන් තුළ සිටින රටට දැයට මිනිසාට ආදරය කරන මිනිසා දේවගැති W.A.D. කිංස්ලි ආත්මික නායකයා විසින් CGC හොස්පිටල් ආරම්භ කළ බව ආදරයෙන් මතක් කරන්නෙමු. CGC හොස්පිටල් මනුෂ්‍යත්වයේ සුවය උදෙසා.